පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තිබෙනවා. ඉතින් මම මේ වෙලාවේදී මෙන්න මේ වගේ කාරණාවක් ඔයත් එක්ක කතා කරනවා. ඒ තමයි පාරේදී කෙවින්ගේ අක්කා දකින දෙයක් නිසා. කෙවින්ගේ අක්කා ගොඩාක් අසරණ වෙන, දුක් වෙන හේතුවක් ගැන තමයි අද අපි හැමෝම මතක් කරන්නට ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන කාරණාව තමයි අද මට මේ වෙලාවේදී ඔයාව එකතු කරගෙන කතා කරන්නට පුළුවන්කමකුත් ලැබිලා තියෙන්නේ. ඉතින් කොහොම හරි තව දෙයක් අපිට මතක් කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? ඔයා දන්නවනේ ඒ තමයි දැන් කෙවින් නම් කිව්වේ Tamanට දැන් පවුලක් නෑ කියලා. මේ හැමදේම අමතක කරලා Taman චුට්ටක් පැත්තකට වෙලා ඉන්න තීරණය කළා කියන එක ගැන කතා කරන්නට උත්සාහවන්ත වුණා කියන කාරණය අපි හැමෝම දැනගෙන ඉන්නවා. ඒක තමයි විශේෂය. හැබැයි තව දෙයක් මට ඔයත් එක්ක මතක් කරන්නට පුළුවන්. ඒ මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? මේ පැහැදිලි කිරීම අපිට මේ වෙලාවේ කියන්නම වෙනවා. විශේෂයෙන්ම නුරාන් තමන්ගේ පවුල අයත් එක්ක දරුවෙකුත් එක්ක යන එකක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් තමන්ගේ අක්ක කලබල වෙලා ඉන්නව දැකලා කෙවිනුත් මෙතනට ඇවිල්ලා ඒ විස්තරය ගැන මෙතනදී අහන්නට පුළුවන් කියලයි මම මේ වෙලාවේ ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව ගැන. අපි අද මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියලයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට ඕනේ. ඉතින් කොහොම හරි කෙවින් අක්කට කියන්නේ මම පැහැදිලි කරලා දෙන්න හදපු දේ ඔයා තනියම දැක එක ලොකු දෙයක් කියලා. මොකද දැන් ඔයාට සතුටින් ඉන්න පුළුවන් කියලා. දැන් නුරාන්ව අතාරින්න පුළුවන් කියලා. එහෙම නැත්තම් නුරාන් මැත්තේ නැහිම ඔයාට ඉන්න සිද්ධ වෙනවා. එහෙම හිටියනම් ඔයාගේ ජීවිතේ ඇත්තටම නැත්තටම නැති වෙන්න තිබුණා. ඒ වගේම තාත්තගේ දේපල, ඒ වගේම සල්ලි මේ සියලු දේවල් බිස්නස් එක්කම නැති වෙලා යන්න තිබුණා. ඉතින් දැන්වත් ඔයාට මේ හැමදේම වෙනස් කරගෙන ඉන්න පුළුවන් වෙයි කියන තැන ඉඳගෙන කතා කරන්නම ඕනි කියලයි අපි මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ. ඉතින් කොහොම හරි අපි දැන් මේ වෙලාවේදී කතා කරන්න ඕනේ මේ ගැන. ඒ තමයි නුරාන් එක්ක ඒ මොහොතේදීම ඒ සම්බන්ධය නතර කරන්න කටයුතු කරනවා කියලයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියලා. අපි මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි මතක් කරන්නේ.